මගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත්තොත් යුද්ධයක් යටතේ අපි ජීවත් වුණා. ගැටුම් ඇතුව ජීවත් වුණා. සැකයෙන් ජීවත් වුණා. වෛර කරමින් ජීවත් වුණා. එහෙම තිබුණානේ. දෙමළ ජනතාව කෙරෙහි සිංහල ජාතිවාදී කණ්ඩායම් සැකයෙන් බලනවා. සිංහල ජනතාව කෙරෙහි දෙමළ ජාතිවාදී කණ්ඩායම් සැකයෙන් බලනවා. දීර්ඝ කාලයක් ගැටුමක් තිබුණා. ගැටුමෙන් අපි කාටවත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. මොනවද ඒ ගැටුමෙන් අපිට ඉතුරුනේ? අම්මා තාත්තා හිමි වුණු දරුවන් ආර්ථිකයෙන් මුළුමනින්ම කඩා වැටිලා ඥාතීන් මිතුරන් අහිමි වෙලා උතුරේ දකුණේ දෙකේම ගොදුරු බවට පත් වුණා. ඒ මුළු විනාශයේ පිටිපස්සෙම තිබුණේ දේශපාලනය. බලය ලබා ගැනීම. බලය ලබා ගැනීම වෙනුවෙන් සිංහල ජනතාව උසිගන්නනවා. බලය ලබා ගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව උසිගන්නනවා. මෙහෙම ජාතිවාදී දේශපාලනයක් තිබුණා. අදත් තනින් තන එක්ක පුරාවස්තුවක් කේන්ද්‍ර කරගෙන එක්ක ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන මේ ජාතිවාදී ගැටුම් අවුලන්න උත්සාහ කරනවා. මම ඔබලට එක සහතිකයක් දෙන්නම්. යලි අපේ රටේ උතුරේද දකුණේද නැගෙනහිරද කවර ප්‍රදේශකවත් සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා කිසිදු ජාතිවාදයකට අපි ඉඩ නොදෙන බව මම සහතික කරනවා. අපිට අවශ්‍ය මොන වගේ රටක්ද? අපි සහෝදරත්වයෙන් සමගියෙන් ජීවත් වෙන රටක් අපිට අවශ්‍යයි.